අද අපි බලමුද පාරේ පුංචි කඩවල වල විකුණන්න තියෙන කටපිස්සු වට්ටන වඩේ හදන්නේ කොහොමද කියලා. මේක හරිම ලේසි හදන්න. ඒ වගේම ඔයාලට පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිතව මේ වඩේ ගෙදරම හදාගන්න. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේ වගේ භාජනයක් අරගෙන මම මේකට පාන් පිටි ග්‍රෑම් 300ක් දාගන්නවා. ඒ වගේම තමයි මම ඊස්ට් ග්‍රෑම් 8ක් පාවිච්චි කරනවා. මේ විදිහට කරපිංචා ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කෑලි මිරිස් තේ හැඳි දෙකක්, ලුණු තේ හැන්දක් දාගන්න පුළුවන්. මෙතනදී කෑලි මිරිස් අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාලා කන සැර රසයට අනුව. ඉතින් ඔයාලා ගොඩක් මිරිස් කන කෙනෙක් නම් කෑලි මිරිස් වැඩි කරගන්න පුළුවන්. අඩුවෙන් කන කෙනෙක් නම් කෑලි මිරිස් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම මෙතනදී ලුණු ටිකකුත් මේ වගේ එකතු කරගන්නවා. දැන් මම මද රස්නේ වතුර ටික ටික දාලා මේ විදිහට හොඳට මේක අනා ගන්නවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕන අපි ඊස්ට් පාවිච්චි කරද්දී අලුත්ම ඊස්ට් තමයි හැම වෙලෙම පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි මද රස්නේ වතුර දාලා මේක අනාගද්දී අපිට හොඳ සොෆ්ට් මේ වඩේ එක හදාගන්න පුළුවන්. ඉතින් තව විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔයාලා මේක අනාගද්දී මේ විදිහට අතේ ඇලෙන පදමට අනාගන්න. ඉතින් මේ පදමට අනාගත්තාමත් ඔයාලට හොඳ සොෆ්ට් එකට වඩේ හදාගන්න පුළුවන්. ඉතින් වතුර ගොඩාක් වැඩි කරගන්න එපා. ඉතින් මේ තියෙන්නේ අපි අනාගත්තට පස්සේ ඔයාලට මේක පේන විදිහ. ඉතින් මේ පදමට අනාගත්තොත් මේ වඩේ එක හදන්න ඉතාමත් ලේසි. ඉතින් මේ විදිහට අනාගත් එක මම මේ විදිහට වහලා විනාඩි 45ක් විතර තියාගන්නවා. ඉතින් දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ විනාඩි 45කට පස්සේ පිටි මිශ්‍රණය. දැන් මම මේ විදිහට තෙල් තාච්චියක් ලිපේ තියලා තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ලිපේ ගින්දර හොඳටම අඩු කරලා වඩේ ටික හදාගන්න තමයි යන්නේ. ඉතින් මේ වගේ පොඩි පිටි කොටසක් අරගෙන මේ ටික වඩේ ටික හදාගන්න ඕනේ. ඒ වගේම තමයි තව විශේෂ දෙයක් කියන්න ඕනේ. අපි අත් දෙකේ හොඳට වතුර ගාගෙන තමයි මේ විදිහට පිටි කොටසක් අරගෙන වඩේ ටික හදාගන්නේ. ඉතින් දැන් ඔයාලා තෙල් එක හොඳටම රත් වුණාට පස්සේ වඩේ ටික දාලා අඩු ගින්දරේ වඩේ ටික බෙද ගන්න. හොඳට මතක තියාගන්න අඩු ගින්දරේ තමයි අපි වඩේ බෙද ගන්න ඕනේ. එහෙම වුණාම තමයි මැද හොඳට තැම්පිලා වඩේ ටික ලස්සන පාටට බෙද ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඔන්න මෙන්න මේ පාටට ආවට පස්සේ වඩේ වල තෙල් බේරලා අයින් කරගන්න. ඉතින් අපි වඩේ හදන හැම වෙලාවෙම අපේ අත්වල හොඳට වතුර ගාගෙන තමයි වඩේ ටික හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ ක්‍රිස්පි ගතියට වඩේ ටික හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ලුණු මිරිසක් හදාගෙන වඩේ මැදට දාලා කන්න. ඉතින් මේක කට පිස්සු වටන රසයක් කියලා කිව්වොත් ඔයාලත් මාත් එක්ක එකඟ වෙයි. ඉතින් ඔයාලත් අදම හදලා බලන්න. ආයෙත් දවසක මේ වගේ රස රෙසිපි එකකින් හමු වෙමු. එතකන් මම ගිහින් එන්නම් පරිස්සමට සතුටින් ඉන්න.